අයිබෝවන් වෙල්කම් to my YouTube channel. ස්වාධීන රටවල් 29ක official language එක ප්‍රංශ භාෂාව. ඉතින් මේක ඉගෙන ගන්න එක වටිනවා. ඒ නිසා subscribe කරලා පටන් ගන්න. Langue français French language. Langue français l'alphabet. L'alphabet කියන්නේ alphabet එක. 26 lettres dans l'alphabet. pronunciation කියන එක. pronunciation d'alphabet. 26 lettres අකුරු 26යි. alphabet එක බලමු. අලේ යනවා. බේ බුවා බොනවා. සේ කමෝ වයි what how කියන එක තමයි කමෝ වලින් වෙන්නේ. දැන් මේකේ අපිට ඉස්සරහට මේ වචන පාවිච්චි වෙනකොට බලා ගන්න පුළුවන්. මේ ශබ්ද සමහරලාට ඕ විදිහට ශබ්ද වෙනවා. සේ ශබ්දය ක විදිහට නැත්නම් ස විදිහට වරින් වර ශබ්ද වෙනවා. සමහර ඒවාට එක්තරා ඇක්සන්ට් මාක්ස් එක්ක වෙනවා. අපි ඒව ඉදිරියට බලමු. දැන් සේ කිව්වහම ස ශබ්දේනේ. සවා කියනකොට අන්න සෙඩි එකක් යටට එක්ක වුණාම ස අනිවාර්යෙන්ම. නැත්තම් ක විදිහට තමයි ශබ්ද වෙන්නේ. දැන් සෙඩි එක ඇතා හෝ නැතා සමහර තැන්වල ස ශබ්ද එනවා. සොන්ත් circulation. සොන්ත කියන්නේ සෙන්ටර් එක. circulation කියන්නේ සංසරණය. කමෝ කොහොමද කැලිෆෝනියාව. ඒ බලන්නේ ස ශබ්දයේ සමහර තැන්වලදී ක ශබ්දයේ සමහර තැන්වලදී. ස්ථීර වශයෙන් කියන්න බෑ මෙන්න මේ තැන්වල කියලා. මේක භාවිතයෙන් ඉගෙන ගන්න ඕන. දොනේ. ශබ්දයට සමාන සිංහල අකුරක් නෑ. අර්නස්ට් කියන විදිහට ඒකත් හරියටම නෑ. උගුරේ මුල හරියෙන් දෙපැත්ත උඩ තල්ලේ ගෑවෙන කියන තමයි ඒක ශබ්ද වෙන්නේ. දැන් කියලා ශබ්ද වුණාට මේක යෙදෙන්නේ බොහෝ වෙලාවට ඒ කියන ශබ්දයෙන් සමහර තැන්වල ඕ කියන ශබ්දයෙන්. ඒක භාවිතයෙන්ම ඉගෙන ගන්න ඕන මේ අසුවල් තැන්වල කියලා කියන්න බෑ. දැන් ඒ එකට ඇක්සන්ට් එකක් ඇක්සන්ට් මාක් එකක් එක්සතුන අනිවාර්යයෙන්ම ඒකුත්තේ listen කියන එක අහුම්කම් දෙන්න. entre ඇතුළේ වෙන කියන එක. දැන් මේ වගේ නොයෙකුත් තැන්වල ඒකුත්තේ ඔන්තේ වගේ ඒ අකුර විදිහට ඔය අකුර විදිහට ශබ්ද වෙන තැන් තියෙනවා. ප්‍රංශ භාෂාව ඇත්තටම කියෝලම ඉගෙන ගන්න ඕන. අහලම ඉගෙන ගන්න ඕන. කතා කරලම ඉගෙන ගන්න ඕන. ඒක නීතියක් නැති නිසා. ඊළඟට F fair කියන්නේ කරනවා. ගන්නේ අන j ශබ්ද j කියන අකුර ග වශයෙන් ශබ්ද වෙන තැනක්. ගන්නේ කියන දින්නවා. අපි බලමු අද සතියේ දවස් 7 ජූහ් කියන දින ලෙසෙජ් ජූස් දුලා සුමෙන් සතියේ දින 7 බලන එක ශබ්ද වෙන හැටි. හරිම ලස්සනයි ඒක ශබ්ද වෙන විදිය. ලන්ජි මහ්ජි මඛජි ජූදි වොන්දොදි සමෙදි දිමෝෂ්. අන්න දැක්කද සමහර තැන්වල ජ හඬක් ඇහෙනව නේද? ලන්ජි මහ්ජි මඛජි ඔන ජූදි වොන්දොදි අයිජි සමෙජි දිමෝෂ් කියන්නේ ඉරිදා වීකෙන්ඩ් එක. ඉරිදා දිමෝෂ්. අපි බලමු මාස අවුරුද්දේ මාස 12 les 12 mois de l'année janvier février mars avril mai juin juillet août septembre octobre novembre décembre. හරිම ලස්සනයි නේද? ශබ්ද වෙන විදිය. ඉංග්‍රීසි අකුරු තිබුණාට ශබ්දයේ වෙනස. මම සිංහලෙන් දැනට ලියලා දෙනවා. ඇත්තටම මේ ශබ්ද අහලම ඉගෙන ගන්න ඕන.